දෙසිය දෙනයි ලියලා තියෙන්නේ. සිට 47.5ක් ෆේල්. ඒකෙන් ලකුණු 35ට අඩුයි. මාර ප්‍රශ්න වෙන්නේ. ඒ සාමාර්ථ දෙකයි නේ තියෙන්නේ. ගම්පහ තිබුණ 5ක්. මෙහෙ දෙකයි. ඒත් ළමයි 220 ගානකින්. මොකද වෙලා තියෙන්නේ දැන්? ඒකෙන් දැන් මෙහෙම ඔහොම ගිහිල්ලා එක්කෝ වැඩි ලකුණු ගන්න ළමයි ඇවිල්ලා නැහැ පේපර් එකට. එහෙම නැත්නම් ඒගොල්ලන්ටත් ලකුණු නැහැ. ඔය මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇත්තේ. එහෙම වෙන්න තරම් මහා ලොකු වෙනසක් පේපර් එකේ නැහැ හැබැයි. හරි බලන්න බලන්න තැනුම් මේකක ඇල්ඩෝස සීනි කාණ්ඩයක් වන රේඛීය ආකාර බහු අවයවිකයක් වන්නේ. තැනුම් මේකක ඇල්ඩෝස සීනි කාණ්ඩයක් වන රේඛීය ආකාර බහු අවයවිකයක් වන්නේ. ඇල්ඩෝස සීනි වලින් හැදිලා තියෙන එකක්. හෙමිසෙලියුලෝස්, ඉනියුලින්. හෙමිසෙලියුලෝස් මං අයින් කරනවා. ඇයි? රේඛීය නෑ, ඒක ශාකනය වෙලා හින්දා අයින් කරනවා. ඉනියුලිනුත් අයින් කරනවා. මොකද හේතුව ඒක හැදිලා තියෙන ෆ්‍රක්ටෝස් වලින්. හරි. පෙක්ටින් කියන එකත් අයින් කරනවා. හරි. පෙක්ටින් කියන එක අයින් කරන්න හේතුව තමයි ඒක ගැලැක්ටියුරෝනික් අම්ලයෙන් හැදිලා තියෙන්නේ. හින්දා අයින් කරනවා. ග්ලයිකෝජනුත් අයින් කරනවා. ඒක ශාකනය වෙලා නිසා. එතන උත්තරේ 4යි ලෝස්. ඇමයිලෝස්. රත්රන් ආලේප කර සුදුසු අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන ලද නිදර්ශකයක ප්‍රතිබිම්බය වීමට වඩාත් ඉඩ ඇත්තේ මින් කුමක්ද? මෙන්න කල්පනා කළ උත්තරයක් ගන්න ඕනේ. ටක් ගාලා මතක් වෙන්න ඕනේ රත්රන් ආලේප කරන්නේ මොන අන්වීක්ෂයේ බලනකොටද කියලා. ඒක භාවිතා කරන්නේ මොන අන්වීක්ෂයෙන් බලනකොටද? රත්තරන්ව බලනකොට නේද? රත්තරන් ආලේප කරන්නේ. ඔව් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලද්දී. ශූන්‍යස්තික කශිකාවක 9.2 ව්‍යුහය දැන් මේ පරිලෝකන අන්වීක්ෂයකින් බලන්න පුළුවන් වෙන්නේ මොකක්ද? සෛලයක හෝ ව්‍යුහයක ඇතුළ නෙමෙයි එළිය පෘෂ්ඨය. සුද්‍රනාලිකා 9.2 ව්‍යුහය බලන්න මේ කශිකාව හරහා යන්න වෙනවා. ඒක බලන්න වෙන්නේ. ඇමීබාගේ සංකෝචක රික්තක බලන්නත් ඇමීබාගේ සෛලය හරහා ඉලෙක්ට්‍රෝන යන්න වෙනවා. ද්විඅවතල හැඩති රතුරු දිරාණු සෛලය ඒක පිටින් විතරයි ඒකට බලන්න තියෙන්නේ. හරි. න්‍යෂ්ටි ආවරණය හා වැඳුණු අන්තප්ලාස්මීය ජාලිකාත් සෛලය අස්ස බලන්න වෙනවා. බැක්ටීරියා සෛලයක සෛලෝප්ලාස්මය බලන්න සෛලය ඇතුළේ බලන්න වෙනවා. උත්තරේ 3. ඉන්ද්‍රිකාව කෘත්‍ය සෛලාකාරය. ARY ඒ ගොල්ගි දේහ R පරිවාහනාශිකා නිපදවනවා. වැරදි. ගොල්ගි දේහ නිපදවන ආශිකා මොනවද? ශ්‍රාවී ආශිකා. CQX C සෛල බිත්තිය Q පෙක්ටින් නිපදවීම. සෛල බිත්තිය පෙක්ටින් නිපදවීම. සෛල බිත්තියේ පෙක්ටින් තියෙනවා තමයි. හැබැයි පෙක්ටින් නිපදවන්නේ සෛල බිත්තියෙන් නෙවෙයිනේ. පෙක්ටින් නිපදවන්නේ ගොල්ගි සංකීර්ණයෙන්. හරි. ඊට පස්සේ ASZ ඒ ගොල්ගි දේහ S ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය. ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ RER. 4 BPZ B සෛල සැකිල්ල P සෛලයේ හැඩය පවත්වා ගැනීම Z හරි ගියොත් හරි. ශාක මෙන්න සත්ව සෛල තුලද ලක්ෂණ ලැබේ හරි.
DSY D සෛල රල්වන්ත ප්ලාස්මීය ජාලිකාව, S ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය, Y සත්ව සෛල තුල පමණක්. වැරදි. දෙකේම තියෙනවා. එහෙනම් උත්තරේ හරි එක 4. මාකින් එකේ තියෙන එක නෙමෙයි. හරි උත්තරේ 4. ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්න නෙමෙයි තියෙන්නේ. මේ ගැන අවධානය යොමු කරන්න. පේනවනේ කතා කරලා කරගෙන තියෙන හිටියාර පේනවනේ වැඩ ටික. හරි. නිකන් වාචාලකම විතරයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ අවුරුදු 2කමාරක්. හරි. ප්‍රාග්ඥස්ටික හා ශූන්‍යස්ටික සෛල සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය. ශූන්‍යස්ටික කිසිදු ජීවියෙකු නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව නොදරයි. ඔව්. සියලුම ඒකසෛලික ජීවීන් ප්‍රාග්ඥස්ටික සෛල සංවිධානය පෙන්වයි. එතකොට ඇමීබා ඌ ඒකසෛලිකයිනේ. ඌ ශූන්‍යස්ටිකද ප්‍රාග්ඥස්ටිකද? ශූන්‍යස්ටිකයි. සෛල බිත්තියේ පොලිසැකරයිඩමය සංයෝග ඔවුන්ගේ හමුවන්නේ ශූන්‍යස්ටිකයින්ගේ පමණි. බැක්ටීරියාවන්ගේ තියෙන පෙප්ටිඩෝග්ලයිකෑන් කියන්නේත් පොලිසැකරයිඩයක් තමයි. ප්‍රාග්ඥස්ටික කශිකා තුල සුද්‍රනාලිකා ඇති නමුත් 9 නැහැ. සුද්‍රනාලිකා ප්‍රාග්ඥස්ටිකින් තුල නැහැ. 70 රයිබෝසෝම ප්‍රාග්ඥස්ටික හා ශූන්‍යස්ටික සෛලවල සයිටෝසොලයේ නිදහස්ව පවතී. ශූන්‍යස්ටික සෛලවල සයිටෝසොලයේ නිදහස් ලෙස 70 රයිබෝසෝම නැහැ. හරි උත්තරේ 1. DNA ප්‍රතිවලිත වීම, තර්කුව සෑදීම ආරම්භ වීම, න්‍යෂ්ටි ආවරණයේ බිඳ වැටීම, ભેද නැලිය ඇතිවීම, කේන්ද්‍ර දේහ ද්විකරණය වීම. ඉහත සිද්ධි අතරින් සත්ත්ව සෛලයක අනූනන කලාව තුලදී සිදු නොවන සංසිද්ධීන් ඇතුළත් වන්නේ. අනූනන කලාව තුල සිදු නොවන සංසිද්ධීන් අදාළ වෙන්නේ. ඔය කේන්ද්‍ර දේහ ද්විකරණය වෙන්නේ කොයි කාලෙද කියන්න පුළුවන් නම්? අවධිය කියන්නේ G2. DNA ප්‍රතිඵලිතය වෙන්නේ S. එහෙනම් A සහ E කියන එක තමයි අනූනන කලාව තුල සිදු නොවන සංසිද්ධිය වන්නේ. උත්තරේ 4. ඒතර A ටික සිද්ධ වෙන්නේ කොයි කලාවේද? ඒක සිද්ධ වෙන්නේ අන්තර් කලාවේදී. අන්තර් කලාවේ DNA ප්‍රතිඵලිත වීම S අවධියේදී, කේන්ද්‍ර දේහ ද්විකරණය වීම G2 අවධියේදී. ප්‍රශස්ත තත්ත්වයටතේ සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියාවක උපස්ථාන සාන්ද්‍රණය වැඩි කිරීමේදී එක්තරා අවස්ථාවකින් පසු තවදුරටත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කර වැඩි ඵල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු කළ යුත්තේ මෙන්න මෙහෙම. මේ පැත්තට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය, මේ පැත්තට උපස්තර සාන්ද්‍රණය මෙහෙම වැඩි වෙලා මෙහෙම නියත වෙනවා. ඒත් මේක තමයි ලබා ගන්න පුළුවන් උපරිම ඵල ප්‍රමාණය. දැන් කෙනෙකුට ඕනිලු මේක තව පොඩ්ඩක් උඩට ගෙනියන්න මෙහෙම. උඩට ගෙනියන්න තව පොඩ්ඩක්. මොකද්ද කරන්න ඕනි අහනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ගිය තව වැඩි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න මොකද්ද කරන්න ඕනි කියලා අහනවා. ඒ කියන්නේ කරගෙන ගියේ මොකද්ද? එන්සයිමේ නියතව තියෙද්දී උපස්තරය දාගෙන යනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙලා එක්තරා තැනකදී මොනව වෙනවද කියන්නේ? මේක මෙහෙම නියත වෙනවා. මේ මොනවා නිසාද එහෙම වෙන්නේ? එන්සයිමේ තියෙන සක්‍රිය ලක්ෂ සියල්ලටම උපස්තර අණු හයි වෙලා ඉවරයි. දැන් ආය හයි වෙන්න දෙනව නැහැ. ඉතින් ඒ නිසා මෙහෙම නියත වෙනවා. එහෙනම් මේක වේගය වැඩි කරන්න මොකද කරන්න ඕනේ? අලුතින් එන්සයිම දාන්න ඕනේ. තවදුරටත් එන්සයිම එකතු කිරීම. ඒ කියන්නේ උත්තරය කීයද කියන්නේ 4. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණය හා සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. කී සැරයක් ඔක අහලා ඇද්ද නේද? C4 යාන්ත්‍රණය. හරි. කොච්චර ඇහුවත් උත්තරේ වැරදි. ඒකනේ ඉතින් ඒ සාමාර්ථ දෙකයිනේ ඉතින්. ඒකනේ. එකම දේ ආය අහනවා ඒත් එතනම තමයි. හරි.
මට හිතෙන්නේ 2025ටත් වඩා පල්ලහැට යයිද දන්නේ නැහැ බයොලොජි 26 මේ යන හැටියට. හරි. පළමු CO2 තිරකාරක එන්සයිමය කාබන් 4ක සංයෝගයක. පරමු CO2 තිරකාරක එන්සයිමය කාබන් 4ක සංයෝගයකි. මෙන්න මේකනේ එන්සයිමය. PEP මොකද්ද? කාබොක්සිලේස්. ඔක තමයි පළවෙනි එන්සයිමය. ඔකෙන් තමයි ඉස්සෙල්ලම CO2 අල්ලගන්නේ. හරි. ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කාබොක්සිලේස් කියන එක. ඕකේ තියෙන කාබන් පරමාණු 3යි. ඒ නිසා ඒක වැරදි. වායුගෝලීය CO2 තිර කිරීම කලාප කොපු සෛල තුල සිදුවේ. වායුගෝලයෙන් CO2 ගන්නේ හරිද? පත්‍ර මධ්‍ය සෛල වලට මෙහෙම. මේක හැමදාම අඳින රූපෙනේ. හැමදාම අඳිනවා හැමදාම වර්ධිනවා. හරි. ඔව්. වායුගෝලයෙන් CO2 ගන්නේ පත්‍ර මධ්‍ය සෛලයට. කලාප කොපු සෛල වලදී කරන්නේ වායුගෝලයෙන් ගත්ත CO2 ආපහු උනා කරන එකද? මුදාහරින එක. හරි. පත්‍ර මධ්‍ය සෛල තුලදී නිපදවන මැලේට් ATP වැය කරමින් කලාප කොපු සෛල තුලට ඇතුල් වීම සිදුවේ. මෙන්න මෙතන හැදෙනවා මැලේට්. මේක මෙතෙන්ට ගෙනියනවා. ඒකට ATP වැය වෙන්නේ නැහැ. 1 2 3ම වැරදි. කැල්වින් චක්‍රයේ අධික CO2 සාන්ද්‍රණයක් යටතේ පත්‍ර මධ්‍ය සෛල තුල සිදුවේ. කැල්වින් චක්‍රයේ සිදුවන්නේ අධික CO2 සාන්ද්‍රණයක් යටතේ කලාප කොපු සෛලවල. ඒකත් වැරදි. 4ම වැරදි. ATP නිපදවීම පත්‍ර මධ්‍ය සෛල තුලදී මෙන්ම කලාප කොපු සෛල තුලදීද සිදුවේ. මෙතෙන්දිත් ATP හැදෙනවා. මේකේ හරිතලවේ මෙතනත් ATP හැදෙනවා. මෙතන හැදෙන ATP කැල්වින් චක්‍රයට වැය කරනවා. මෙතන හැදෙන ATP හරිද? පයිරුවේට් ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කරන්න භාවිතා කරනවා. තැන් දෙකේම හැදෙනවා. now උත්තරේ හරි එක 5. දැන් අර කරන්නේ අපි ඒ දවස්වල කතා කරපු හරිද යාන්ත්‍රණයක් ඊටාම සියුම් හා ගැඹුරින් සලකා බැලීම. ඒ හරිම සියුම් ලෙස බලනවා ඒක දිහා. හරි. භූවිද්‍යාත්මක කල්ප කාලානුරූපීව නිවැරදිව පෙළගස්වා ඇති කල්ප හෙවත් ඉයෝන ආකියන්, හේඩියන්, ප්‍රෝටෙරෝසොයික්. හේඩියන්, ආකියන්, පේලියොසොයික්. පේලියොසොයික් කියන්නේ නම් කල්පයක් නෙමෙයි. ප්‍රෝටෙරොසොයික්, ෆෙනරොසොයික්, පේලියොසොයික්. පේලියොසොයික් කියන්නේ කල්පයක් නෙමෙයි යුගයක්. ආකියන්, ප්‍රෝටෙරොසොයික්, ෆෙනරොසොයික්. ඔක ඇත්තටම තියෙන්නේ කොහොමද ළමයි? ඉස්සෙල්ලම තියෙන්නේ මොකද්ද? හේඩියන්. හේඩියන්, ආකියන්, ප්‍රෝටෙරොසොයික්, ෆෙනරොසොයික්. එතකොට ආකියන්, ප්‍රෝටෙරොසොයික්, ෆෙනරොසොයික් හරි. මේ පස්වෙනි එකත් පේලියොසොයික් තියෙනවා. නේ? මේ ඉයෝන හෙවත් කල්ප 4 හේඩියන්, ආකියන්, ප්‍රෝටෙරොසොයික්, ෆෙනරොසොයික්. Dipterocarpus silenicus, Homo sapien, Coccus nucifera, Panthera pardus scotia. මේ අතරින් කැරොලස් ලිනේස්ගේ ද්විපද නාමකරණයට අනුකූල වන විශේෂය කොයිකද හරියට ලියලා තියෙන්නේ කියලා අහනවා. කොයිකද හරියට ලියලා තියෙන්නේ? පළවෙනි එක A කියන එක හරියටම ලියලා තියෙනවා. B කියන එක, C කියන එක, D කියන එක සම්පූර්ණයෙන් වැරදි. වැරදෙන්න හේතුව වෙන මොකුත් නෑ, යටින් ඉරි ගහලා තියෙන එක. ඉතින් යටින් ඉරි ගහන්න කිව්වනේ. ඒ අතින් ලියනකොට. මේ අතින් ලියලාද? නෑ, මුද්‍රණයේදී ඉරි ගහන්නේ නෑ. හරි සරලයි, ඒ පමණයි උත්තරේ එක.
ඒ මට තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් ඒ එච්චර එහෙම වෙලා මේ මෙතෙන්ට මෙහෙම උනේ ඇයි කියන එක හරි. අපි බලමු නිකන් සාමාන්‍යයෙන් ලකුණු පරාසය කොතනද තියෙන්නේ කියලා. වැඩිම ලකුණු තියෙන්නේ 87. මයාරා දිසානායක. එන්නද? නෑ. දෙවෙනියට ඒ දෙවෙනිය ඔසන්ද සංහිත. ඒත් නෑ. එන අඩුම ලකුණු තියෙන කෙනා කියන්නකෝ. තරුල් සංසන ලකුණු 10යි. තමයි අඩුම. ඒ වගේ ලකුණු 10 ඒවා 10 ඒවා 11 13 14 එහෙම ගොඩක් තියෙනවා හරි. ලකුණු 10ක් කියන්නේ බහුවර්ණ 10ක් හරි ගියොත් ලකුණු කීයද? එතනම 10යි. එතකොට ඉතින් ඒකෙන් කියවෙන්නේ 100න් 10ක් ගත්තා කියන්නේ බහුවර්ණ 10ක්වත් හරි නෑ කියන එකනේ. යෝ. හරි. හරිනම් මේ ලකුණු 35ට අඩු වෙච්ච උන් ඔක්කොම සමූල ඝාතනය කරන්න ඕනේ හරි. මොකද වැඩක් නැහැ. ඒක රටටත් බරක්, ඌටත් බරක්, ගෙදෙට්ටත් බරක්. හිටියයි කියලා ඇති වැඩකුත් නැහැ හරි. ඊළඟ එක. ප්‍රොටිස්ටා රාජධානිය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න. සෛලබිත්ති නොදරන සියලුම ජීවී ආකාර චවිකාවක් දරයි. සෛලබිත්ති නොදරන සියලුම අය ගත්තොත් යුග්ලිනාට නෑ, පැරමීසියම්ට නෑ, ඇමීබට නෑ. තුන් දෙනාටම නෑ සෛලබිත්ති. ඒතර චවිකාවක් යුග්ලිනාට තියෙනවා, පැරමීසියම්ට තියෙනවා, ඇමීබට චවිකාවක් නෑ. එහෙනම් එක වැරදි. සහජීවී ආකාර හමු නොවේ. ප්‍රොටිස්ටා රාජධානියේ සහජීවී අය ඉන්න පුළුවන් හරි. කශිකා දරන ජීවීන්ගේ කශිකා සුද්‍රනාලිකා 9 දන 2 ව්‍යුහ දරයි හරි. මොකද උන් ශූන්‍යෂ්ටිකයිනේ. සියලුම ජීව විශේෂ නිශ්චිත හැඩයක් දරයි නෑ. ඇමීබා නිරන්තරයෙන් වෙනස් වෙන සුළු හැඩයක් තියෙන්නේ. ජීවීන් මිරිදිය හා කරදිය පරිසරවල පමණක් හමු වෙන්නේ නෑ. ගොඩබිමේ පවා මොනවද හම්බ වෙනවා. තෙතපසේ එසා හරියක වෙන්නේ 3. බීජ ශාක පිළිබඳ පහත AB වගන්ති. බීජ ශාක කිසිවක් කශිකාදර ශුක්‍රාණු නොදරයි. ඉස්සරහින් ලියන්න සීකස් බහුකශිකීය චල ශුක්‍රාණු. සියලුම බීජ ශාකවල සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවේ. ඒක හරි. ඒ කියන එක වැරදි. B කියන එක හරි. බීජ ශාක කිසිවක් කශිකාදර ශුක්‍රාණු නොදරයි. බීජ ශාකයක් වන සීකස් කශිකාදර මොනවා නිපදවනවද? බීජාණු නිපදවනවා. හරි. සියලුම බීජ ශාකවල සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවේ. ඒක හරි. ඒ වැරදි. හරිද? ඒ අසත්‍ය වන අතර B මොකද වෙන්නේ? සත්‍යයි. ඒ අසත්‍යයි B සත්‍යයි කියන දෙක. ඇනලීඩා වංශයේ ජීවීන් තුළ හමුවන ලාක්ෂණික ව්‍යුහ හා එහි කෘත්‍ය නිවැරදිව ගලපා නොමැති කියලා හැදුවද? නැද්ද? හරි. නොමැති වරණය වනුයේ මෙවුල සංසේචනය, චුෂකර අධිග්‍රහණය, අංශපාදිකා සංචරණය, චුෂකර සංචරණය, දැඩි කෙඳි සොසනය. තනිකර ප්‍රශ්නය ඇනලීඩා වලින්. මොකද්ද කෘත්‍ය හරියට ගලපලා නැති?
මෙහෙම නේද මේ ඇනලීඩාවන්ගේ අර අඳිනකොට අපි අඳින්න මෙන්න මෙහෙම තියෙන්නේ අංශපාදිකානේ. ඒවයේ කෙලවර තමයි මොනවද තියෙන්නේ? දැඩි කෙඳි තියෙන්නේ. අර මේක අංශපාදිකා, මේක දැඩි කෙඳි. අංශපාදිකා සංචරණයට ගන්නත් පුළුවන්, ශෝෂණයට ගන්නත් පුළුවන්. දැඩි කෙඳි ගන්න පුළුවන් මොකද විතරයිද කියන්නේ? සංචරණයට විතරයි. දැඩි කෙඳි ශෝෂණය පෙරදී උත්තරේ 5. ශාක සෛල වර්ග කීපයක් සහ හමුවන ස්ථාන. වාහකාභ පෙනෙරනල වාහිනී සහචර සෛල. විවෘත බීජක සෛලම, ආවෘත බීජක සෛලම, විවෘත බීජක ප්ලෝයම, ආවෘත බීජක ප්ලෝයම. දැන් මේ එහෙම බලලා බෑ. මෙතනින් තමයි හොයන්න ඕනේ. හරි. ඒ වලට P. ඒ වලට P. වාහකාභ P. විවෘත බීජකත් ආවෘත බීජකත් දෙකේම සෛලමේ තියෙනවා. B වලට R. B පෙනෙරනල සෛල R. විවෘත බීජක ප්ලෝයමය. පෙනෙර නල සෛල පෙනෙර නලේ කැහැල්ල නෑ නලේ පෙනෙර සෛල එකක්, පෙනෙර නල සෛල තව එකක්. මෙතන තියෙන පෙනෙර නල සෛල කියලා නෙමෙයි, නල අපි අතින් දාගෙන කියුවොත් තමයි. හරි. එතකොට මට කියන්න පෙනෙර නල සෛලයි පෙනෙර සෛලයි අතර වෙනස මොකක්ද කියලා? පෙනෙර නල සෛල තියෙන්නේ ආවෘත බීජකවල. පෙනෙර සෛල තියෙන්නේ විවෘත බීජකවල. එහෙනම් මෙහෙම එන්න ඕනේ. B පෙනෙර සෛල R විවෘත බීජක. ඒක නම් ගැලපෙනවා. CP වාහිනී P විවෘත බීජක. විවෘත බීජක වල එක තැනක තියෙනව නේද වාහිනී? විවෘත බීජක එක ගහක තියෙනවා වාහිනී. මොකේද? ඇනීටම් ගැන කියනකොට කියන්නේ. D වලට R. D සහචර සෛල R. විවෘත බීජක ප්ලෝයමේ නෑ. හොයාගන්න අමාරුයිද? මම මෙහෙම කියන්නද? මෙන්න මෙච්චරයි. ඔය හාට මෙහාට පැටලෙව්වට හරිද? පටලෝන එකනේ කරන්නේ. වාහිනී වාහකාභ තන්තු මුදුස්තර තමයි සෛලමේ තියෙන්නේ. ඒකෙන් ආවෘත බීජකවල වාහිනී වාහකාභ තන්තු මුදුස්තර 4ම තියෙනවා. විවෘත බීජක බොහෝ ඒවායේ මොකද වෙන්නේ? වාහකාභ තන්තු මුදුස්තර විතරයි තියෙන්නේ. හැබැයි නීටම් වල මොනවද තියෙනවද? වාහිනී තියෙනවා. නීටම් කියන්නේ විවෘත බීජකයක්. දැන් ඔහොම කියනකොට සමහර අයට නීටම් මොකද? විවෘත බීජක, ආවෘත බීජක, විවෘත බීජක, නීටම් ඔක්කොම දැන් මඤ්ඤං. කිසිම එකක මෙහෙම පැහැදිලි රේඛාවක් නැහැ මේක මෙතනින් වෙන් වෙන්නේ කියලා. හරි. ඒ වගේ අයට මේක නිකන් ග්‍රීක භාෂාව පිළිබඳ පන්තියක් වගේ වෙනවා. කරන්න දෙයක්වත් නැහැ. හරිද? එතකොට දෙවෙනි එක බලන්න. A වලට Q, ඒ වාහකාභ Q ආවෘත බීජක සෛලම පටකේ තියෙනවා. B වලට S පෙනෙර නල සෛල S ආවෘත බීජක ප්ලෝයම පටකේ තියෙනවා. C වලට Q C වාහිනී Q කියන්නේ ආවෘත බීජක සෛලම පටකය. හරි. D වලට S D කියන්නේ සහචර සෛලය. S කියන්නේ ආවෘත බීජක ප්ලෝයම පටකය. ඒක හරි වගේද කියලා ආයසරයක් බලාගෙන යමු අපි. දෙවෙනි එකේ A වලට Q කියන්නේ මේ වගේ ප්‍රශ්න ටිකක් හරි කල්පනාවෙන් කරන්න ඕනේ. හැට මෙහාට පැටලිලා විකාර වෙනවාද? A වලට Q A කියන්නේ වාහකාභ, Q කියලා කියන්නේ ආවෘත බීජක. වාහකාභ ආවෘත බීජක සෛලම පටකේ තියෙනවා. B වලට S B පෙනෙර නල සෛල. ආයිත් මං කියනවා නේ පෙනෙර නල කියලා. මට කියවෙන්නේත් ඒකමයි. හරි. පෙනෙර සෛල S ආවෘත බීජක එකේ නෑනේ. හරි. 3 මේ වගේ ප්‍රශ්න ආවොත් ඉතින් ආයේ මුකුත් නැහැ. ඉතින් දෙයියන්ගේ පිටයි. හරි. A වලට P ඒ වාහකාභ P විවෘත බීජක වල වාහකාභ තියෙනවා. B වලට R B පෙනෙර නල සෛල ආයිත් කියනවා ඒක පෙනෙර සෛල. ඔව් පෙනෙර සෛල. ඒ තරම් ඒක රෙජිස්ටර් වෙලා ඒක හේතුව. හරි. B කියන්නේ පෙනෙර සෛල, R කියන්නේ විවෘත බීජක ප්ලෝයම පටකේ. අන්න විවෘත බීජක හරි.
C වලට Q C වාහිනී ඒකක Q කියන්නේ ආවෘත බීජක සෛලම පටකය. D වලට R D සහචර සෛලය R විවෘත බීජක ප්ලෝයම පටකය. D වලට S නේ D වලට S D වලට R නෙමෙයි D වලට S D කියන සහචර සෛලය S ආවෘත බීජක ප්ලෝයම පටකය. ආයෙම ගත්තාම හරි. හරි එක වෙන්නේ මොකද්ද? 2. ඔතන ලියන්න මෙහෙම. තියරි එක ලියන්න ඔතන පැත්තකින් ඉඩ තියෙනවනේ. පෙනෙර සෛල යනු විවෘත බීජක සහ පෙනෙර සෛල යනු විවෘත බීජක සහ බීජ නොදරන සනාල ශාකවල පවතින සෛලයකි. මේ බීජ නොදරන සනාල ශාකවල ප්ලෝයමේ පවතින සෛලයකි. දැන් කවුරු හරි ඔබෙන් ඇහුවොත් පෙනෙර සෛලය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද පෙනෙර සෛලය කියන්නේ? පෙනෙර සෛලය කියන්නේ විවෘත බීජකවලයි බීජ හැදෙන්නේ නැති සනාල ශාකවලයි ප්ලෝයමේ තියෙන මොකද්ද? සෛලයක්. කියන්නේ ආවෘත බීජකවල ඒ වෙනුවට පෙනෙර නල සෛල හා සහචර සෛල ඇත. ආවෘත බීජකවල ඒ වෙනුවට පෙනෙර නල සෛල හා සහචර සෛල ඇත. පෙනෙර නල සෛලයි සහචර සෛලයි තියෙනවා. ද්විබීජපත්‍රී ශාක මුල හා සම්බන්ධ නිවැරදි. අන්තස්චර්මය බහුස්තරීය නැහැ, එක තනි සෛල ස්තරයයි තියෙන්නේ. වල්ක කැම්බියම සම්භවය වන්නේ බාහිකයේ බාහිරින් වූ සෛල ස්තරයකිනි. වල්ක කැම්බියම සම්භවය වන්නේ බාහිකයේ බාහිරින් වූ සෛල ස්තරයකිනි. ද්විබීජපත්‍රී ශාක මුල වල්ක කැම්බියම සම්භවය වන්නේ බාහිකයේ බාහිරින් වූ සෛල ස්තරයකිනි. වල්ක කැම්බියම හදන්නත් ද්විබීජපත්‍රී ශාක මුලක තව පටකයක් දායක වෙනවා. ඒ පටකය තමයි පරිචක්‍රය. හරි? ඔය වල්ක කැම්බියම බාහිකයේ බාහිරින් තියෙන සෛල වලින් සම්භවය වෙන්නේ කාගේද දන්නවද? ද්විබීජපත්‍රී මුලක නෙමෙයි කඳක. පරිචක්‍රයේ විභාජක හැකියාවක් නොදරයි පරිචක්‍රයට බෙදෙන්න බැරි ද්විබීජපත්‍රී ඒවයි නෙමෙයි ඒක බීජපත්‍රී ඒවය. බාහිකේ ස්ථූල කෝණාස්තර සෛල හමු නොවේ. හරි. පැහැදිලි මජ්ජාවක් දක්නට ලැබේ. වැරදි. ඇයි දන්නවද පැහැදිලි මජ්ජාවක් නැත්තේ? මෙන්න මේ හේතුව නිසා. ඔය මුලේ මැද මෙන්න මෙහෙම සෛලමයක් තියෙන්නේ. ඉතින් මුලේ මැද ද්විබීජපත්‍රී වයි ඔහොම සෛලමේ තියෙනවා නම් මුලේ මැද මොකක්ද දකින්න ලැබෙන්නේ නැද්ද? මජ්ජාවක් දකින්න ලැබෙන්නේ නැහැ. එතන මේ කතාව මොකද්ද? බාහිකේ ස්ථූල කෝණාස්තර සෛල හමු නොවේ කියන එක. ඒ මෙහෙමයි. ද්විබීජපත්‍රී ශාකයක ද්විතීක වර්ධනයට පෙර කඳේ නම් අපි චර්මයට ඇතුළෙන් තින් මොකක් තියෙනවද කියන්නේ? ස්ථූල කෝණාස්තර සෛල ස්තරයක් තියෙනවා. හැබැයි ද්විබීජපත්‍රී වුණත් මොකේ නැද්ද ඒක? මුලේ නැහැ. ඒකල් ලියලා තියන්න එතන. ද්විබීජපත්‍රී ශාකවල කඳේ බාහිකයේ ස්ථූල කෝණාස්තර සෛල රවුමක්
ස්තුල කෝණාස්තර සෛල රවුමක් පැවතියද මුලේ ස්තුල කෝණාස්තර නොමැත. හරි. ඊළඟට යනවා ජල විභවය පිළිබඳ බලන්න. ද්‍රාවණයක ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි කරන විට එහි ජල විභවයේ අඩු ඍණාගයක් ජල විභවයේ අඩු ඍණාගයක් කරා ගමන් කරයි. කියන්නකෝ මට මොනවා හරි ද්‍රාවණයක සීනි දිය වෙන්නකොට සීනි දිය කරන්න ඒකේ ජල විභවයේ ඍණාගය වැඩි වෙනවද අඩු වෙනවද? වඩා වැඩි ඍණාගයක් එනවද ඍණාගය අඩු වෙනවද? ද්‍රාව්‍ය දිය කරන්න ඍණාගය එන්න මොකක් වෙනවද? වැඩි වෙනවා. ජලය සහිත ඕනෑම පද්ධතියකට ජල විභවයක් පවතිනවා. හරි. සංසුද්ධ ජලයේ ගිල්වා ඇති සෛලයක ψP සඳහා ලබාගත හැකි උපරිමාගය සෛලයේ ψS ට සංඛ්‍යාත්මකව සමාන වේ. හරි. ඔබට මතකද සෛලයක් ආසුත ජලයේ ගිල්ලපුවාම ආසුත ජලයේ ජල විභවයට සෛලයේ ජල විභවය සමාන වෙලා සමතුලිත වෙනවා. ඒ දෙක සමාන වෙන්නේ කොහොමද? මෙන්න මේ සමීකරණය ගත්තොත් මේ තියෙන ජල විභවය සමානයි ψS ධන ψP කියන සමීකරණය. හරිද? ψ සමානයි බිඳුව වෙනවා. මේක ඍණ 540 ධන 540 වුණා. පැහැදිලිද? එතකොට මේ ප්‍රකාශය දිහා බලන්න. සංසුද්ධ ජලයේ ගිල්වා ඇති සෛලයක ψP හරිද? සඳහා ලබාගත හැකි උපරිමාගය සෛලයේ හරිද? ψS ට සංඛ්‍යාත්මකව සමාන වෙනවා. ඒක තමයි ජල විභවයේ බිඳුව වෙන්නේ. හරි. B හා C පමණි උත්තරේ 2. මං හිතනවා දැන් ඇවිල්ලා ඔය 4 වෙනි එකකේ ශාකේ පාඩමේ එහෙම තියෙන ඒවා මොනවා වෙමින් යන කාලෙද? අමතක වෙමින් පවතින කාලේ. හැබැයි අපි ඒකෙන් බහුවර්ණ 50ක් ශාකයෙන් විතරක් කළා. මෙන්න මේ ටික ආපෞසරයක් බලන්න අඩුම ගානේ. හරි. දෙවෙනි එකකේ බහුවර්ණ 50, තුන්වෙනි එකකේ බහුවර්ණ 50, හතරවෙනි එකකේ බහුවර්ණ 50 අද දුන්නා. පස්වෙනි එකකේ බහුවර්ණ 50ක්. හරි. හැබැයි තව තියෙනවා බහුවර්ණ 50ක් මේ පස්වෙනි එකකේ ලොකු හින්දා කොටස් දෙකකට දෙන්නේ. හරි. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි කිරීමටත් උත්ස්වේදන ශීඝ්‍රතාවය අඩු කිරීමටත් බලපාන බාහිර සාධකයක් වන්නේ ෂෝක් ප්‍රශ්නයක්. ඕක මොකද CO2 ගැන තැන් දෙකක උගන්වනවා. එක තැනකදී උගන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණය උගන්වන්න ගියාම තව තැනකදී උගන්වනවා උත්ස්වේදනය ගැන උගන්වන්න ගියාම. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි කිරීමටත් උත්ස්වේදන ශීඝ්‍රතාවය අඩු කිරීමටත් බලපාන බාහිර සාධකයේ තමයි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හැබැයි උත්ස්වේදන ශීඝ්‍රතාවය මොනවා වෙනවද කියන්නේ? අඩු වෙනවා. පහත දක්වා ඇති ව්‍යුහ අතරින් ඌනන විභාජනය සිදුවන ව්‍යුහ විතරක් හොයන්නලු. පොගනාටුම් වල ස්පෝටිකාව බීජාණු ශාකයේ තියෙන්නේ ඔතන වෙන්නේ ඌනනයෙන් බීජාණු හදන එක. ඇන්තුපයිටාවල පරාගදානීය තියෙන්නේ පරාග මාතෘ සෛල ද්විගුණයි. ඒකෙන් ඌනනය වෙලා පරාග කණිකා හැදෙනවා. සෙලජිනිලාවල මහා බීජාණු දානයේ ද්විගුණයි. ඒකෙන් ඌනනය වෙලා මහා බීජාණු හැදෙනවා. තුනම හරි කියලා පේනවා. අනිත් ඒවා බලමු. නෙප්ලොපිස් බීජාණු දානීය සීකස් පරාග කණිකාව. පරාග කණිකාව ඇතුලේ මොනවා වෙන්න බැයිද? ආය ඌනනය වෙන්න බෑ. ඇයි? පරාග කණිකාව හදන්නේ මොකෙන්ද? ඌනනයෙන් තමයි. ඊළඟ එක නෙප්‍රොලිපිස් ශුක්‍රාණු දානීය එහෙම වෙන්න බෑ. ඇයි? ශුක්‍රාණු දානීය තියෙන්නේ ජායා ජන්මාණු ශාකේ. ජායා ජන්මාණු ශාකේ ඒක ගුණයි. ශුක්‍රාණු දානියත් ඒක ගුණයි. එහෙනම් ඒකේ ඌනනය වෙන්න බෑ.
පොගනාටුම් ශුක්‍රාණුදානිය තියෙනවා 4 වෙනි එකේ ඒකෙත් වෙන්න බෑ. ඊට පස්සේ සීකස් වල පරාක්කනිකාව තියෙනවා 5 වෙනි එකේ ඒක වෙන්නත් බෑ. right. එහෙනම් උත්තරේ 1. ශාක තුලට සල්ප හා නයිට්‍රජන් අවශෝෂණය කරන්නේ SO4 ඍණ 2 NO3 ඍණ ලෙස. හැබැයි මතක තියාගන්න මේ යම් ප්‍රමාණයකට මේ NH4 ධන ලෙසත් නයිට්‍රජන් උරා ගන්නවා. එතකොට එකත් හරිද? නෑ, එතන තියෙන SO3 ඍණ 2නේ. ඔතන ලියලා තියන්න නයිට්‍රජන් ශාකයකට වැඩිපුරම උරාගන්නේ NO3 ඍණ ලෙසයි. නයිට්‍රජන් ශාකයකට වැඩිපුරම උරාගන්නේ NO3 ඍණ ලෙසයි. නමුත් NH4 ධන ලෙසද සුළු ප්‍රමාණයක් උරාගනි. NH4 ධන ලෙසද සුළු ප්‍රමාණයක් උරාගනි. ග්ලියාසෛලවල කාර්යයක් වන්නේ. එහෙමනද ග්ලියාසෛල කියන්නේ? නියුරෝග්ලියාසෛල කොහෙද තියෙන්නේ? මොළේ තියෙන්නේ. නැත්නම් ස්නායු පද්ධතියේ. ස්නායු සෛල පරිවර්ණය කිරීම, වෙනත් නියුරෝන වලට ආවේග සම්ප්‍රේෂණය කිරීම, ස්නායු සෛලවල අඩුව සම්පූර්ණ කිරීම හා පිරවීම, ස්නායු සෛලවල කෘත්‍ය නිසිලස හැසිරවීම, ස්නායු සෛලවලට පෝෂණය සැපයීම. ග්ලියාසෛලයේ කාර්යයක් නොවන්නේ. එහෙනම් එකක් කාර්යයක් නොවන අතර අනිත් හතරම එයාගේ කාර්යයක් වෙනවා. කාර්යයක් නොවන එක 2. වෙනත් නියුරෝන වලට ආවේග සම්ප්‍රේෂණය කරන්නේ තවත් නියුරෝන එකකින් පමණයි. මිනිසාගේ ආහාර ජීර්ණය මට හිතා ගන්න බෑ මේක ඇත්තටම ඔබ මට හිතෙන්නේ මේ පේපර් ලියන්න ආවට මේ විභාගේ ඕගොල්ලෝ ගිව් අප් කරලා තියෙන, කියන්නේ අත්හැරලා දාලා තියෙනවා. නිකන් ගෙදර ඉන්න විදිහට ඔහෙ හරිද මේ භූතෙක් වගේ ඔහෙ බය වෙලා ඇවිල්ලා ඔය මොන ටික කුරුටු ගාලා යනවා. නැත්නම් මෙහෙම වෙන්න බෑ කීයටවත්. මේක තව 5ක් ආව නම් මොකද වෙන්නේ? 200 ලියපුවම 100 ෆේල්. ඇත්තට මෙහෙම වෙන්න බෑ කීයටවත්. හරි මේ බානු මේ ප්‍රශ්න වල එච්චර මේ මොන අමාරුවක් නැහැ නේ. තියරි එක මතකයි නේ උත්තරේ දෙන්න පටස් ගාලා. හරි ආමාශයේදී ස්නායුක යාමනයක් සිදු නොවේ. ආමාශයේදී ස්නායුක මේ යාමනයක් සිදු වෙන්නේ නැද්ද? ඒ වෙනවා. ආමාශයට ආහාර වැටුනහම ක්‍රමාකුංචන සංකෝචනය පටන් ගන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින්. ආමලසය මේද වලින් පොහොසත් වූ විට ආමාශය දුප්පත් වේ. එහෙමද? ආමාශය මේද වලින් පොහොසත් වූ විට ආමාශික යුෂ ශ්‍රාවය නිෂේධනය වේ. මිනිසාගේ ආහාර ජීර්ණ යාමනය පිළිබඳ වඩාත් නිවැරදි වන්නේ පහත ප්‍රකාශ අතරින් කුමක්ද? වඩාත් නිවැරදි වන්නේ කේටය ශ්‍රාවය වීම සික්‍රටීන් මේක සම්පූර්ණ වැරදි. අග්න්‍යාසයෙන් නිපදවන හෝමෝන මගින් ආමාශික යුෂ ශ්‍රාවය නිෂේධනය වේ. අග්න්‍යාසයෙන් නිපදවන හෝමෝන ආමාශික යුෂ නිපදවීමට කිසිම බලපෑමක් නැහැ. අග්න්‍යාසයෙන් නිපදවන්නේ මේ ඉන්සුලින් ග්ලූකෝගන් නේ. හරි ආමලසය ඇමයිනෝ අම්ල වලින් පොහොසත් වූ විට අග්න්‍යාසික යුෂ ශ්‍රාවය වීම නිෂේධනය වේ. වැරදි. ඒ ඔක්කොම වැරදි. එහෙමද? නිවැරදි එකක්වත් නැද්ද? නිවැරදි එක 2. ආමලසය මේද වලින් පොහොසත් වූ විට ආමාශික යුෂ ශ්‍රාවය නිෂේධනය වේ. ඒක වෙන්නේ කොහොමද? ආමලසය මේද වලින් පොහොසත් වුනහම මොකක් වෙනවද? සික්‍රටීන් වැඩියෙන් හැදෙනවා. සික්‍රටීන් වැඩියෙන් හැදුනහම ඒක අනිත් පැත්තට නෙගටිව් විදියට බලපාලා ආමාශයේ චලන හා ශ්‍රාව මොනවා කරනවා? නිෂේධනය කරනවා. මිනිසාගේ හර්ට් සන්නායක පද්ධතියේ පර්කින්ජේ තන්තුවල දුබලතාවයකින් ඒවා නිසි ආකාරව ක්‍රියා නොකරයි නම් සිදුවීමට වඩාත්ම ඉඩ ඇත්තේ පහ සඳහන් ඒවායින් කුමක්ද?
ඍජුව පිළිතුරක් සම්පත් පොත කියවා සෙවිය නොහැක. මොකද පර්කින්ජේ තන්තු වල ආබාධයක් මෙන්න මෙහෙම එනවා කියලා කොහෙවත් පොතේ කියලා නැහැ. ඒතර කොහොමද උත්තරේ හොයන්න ඕනේ? අනුමාන කරලා. කර්ණිකා ආකුංචය සිදු නොවීම, කර්ණිකාවල සිට කෝෂිකා දක්වා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය නොවීම, හෘද ස්පන්දනය ආරම්භ නොවීම, කෝෂිකා සංකෝචනය ආරම්භ නොවීම, රිද්මයානුකූල හෘද ස්පන්දනයක් සැකසීම සිදු නොවීම. මේක මොකක්ද වෙන්න පුළුවන්? පර්කින්ජේ තන්තු වලින් කරන්නේ මෙහෙම ඇවිල්ලා කෝෂිකාවලට මොනවා කරන එකද? ආවේග ගිනියන එක. එතකොට හෘද ස්පන්දනය පටන් ගන්න ඒක අදාළ වෙන්නේ එස්සේ ගැටයෙන් පටන් අරගෙන කර්ණිකා ආකුංචය වෙනවා. එතකොට ඒකෙන් AV ගැටයට එනවා. AV ගැටයෙන් මොකට එනවද කියන්නේ? කලඹට එනවා. කලඹෙන් කලඹේ ශාඛාවලට එනවා. ඊට පස්සේ තමයි පර්කින්ජේ තන්තු වලට යන්නේ. පර්කින්ජේ තන්තු වල දුර්වලතාවයක් වුණොත් වෙන්නේ කෝෂිකා සංකෝචනය ආරම්භ නොවීම කියන එක තමයි මේකේ ගන්න පුළුවන් එක. හරි? ගන්න පුළුවන් එක. හැබැයි ආරම්භ නොවීම කියලා ප්‍රශ්නයක් නැහැ. හරි මෙහෙම තමයි ඇත්තටම වෙන්නේ. ඒ කියන්නේ කෝෂිකා සංකෝචනය මේ නිසි පරිදි වෙන්නේ නැහැ. වරන් ඇතුලේ දාන්න කෝෂිකා සංකෝචනය නිසි පරිදි සිදු නොවීම. රුධිර පාර විලයනයේදී B නෙගටිව් රුධිර ඝනය ඇති පුජ්‍යලයකට ලබාගත හැකි රුධිර ඝනය වෙන්නේ B නෙගටිව් කෙනෙකුට ලබාගත හැකි රුධිර ඝනය B නෙගටිව් කෙනෙකුට ඔන්න අහගන්නකෝ නෙගටිව් කෙනෙකුට පොසිටිව් කෙනෙක්ගෙන් රුධිරය සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. නෙගටිව් කෙනෙකුට පොසිටිව් කෙනෙක්ගෙන් රුධිරය සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. හරි දුන්නාම වැඩි කියලා වෙනවනේ. හරිද? එතකොට B ට කාගෙන්ද දෙන්න පුළුවන්? B ගෙන් දෙන්න පුළුවන්. B ට O ගෙන් දෙන්න පුළුවන්. A ගෙන් කොහොමත් බෑ. A B ගෙනුත් බෑ. B ට පිහිට B පමණයි. හැබැයි B නෙගටිව් නේද තියෙන්නේ? නෙගටිව්ට මොනවා කරන්න බෑද? පොසිටිව් ගෙන් දෙන්න බෑ. ඕත් තියෙනවා නෙගටිව් පොසිටිව්. ඒකෙත් ඕත් පොසිටිව් වලින් දෙන්න බෑ. එහෙනම් දෙන්න පුළුවන් B නෙගටිව්ට දෙන්න පුළුවන් එක්ක B නෙගටිව් එක්ක O නෙගටිව්. ඔය දෙන්නකින් කෙනෙක්ගෙන් දෙන්න පුළුවන් උත්තරේ දෙක. පරිචිත ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ මින් කුමක්ද? T වසා සෛල පමණක් ප්‍රාථමික ප්‍රතිශක්ති ප්‍රතිචාරය ෂණිකව ඇති කරයි. T වසා සෛල පමණක් ප්‍රාථමික ප්‍රතිශක්ති ප්‍රතිචාරය ෂණිකව ඇති කරයි. T සෛල විතරයි දායක වෙන්නේ. වැරදි. සෛල විස T සෛල ප්‍රෝටීන නිපදවීමක් සිදු නොකරයි. එයා හදනවා සෛල විස T සෛල ප්‍රෝටීනමය විෂක් හදනවා. ඒ වයින් පහර දීලා තමයි සෛල විනාශ කරලා දාන්නේ. එක් වසා සෛලයක ඇති ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක සියල්ලම එක් වසා සෛලයක ඇති ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක සියල්ලම එක් එපිටෝපයක් සඳහා විශිෂ්ට වේ. එහෙම කියන්න බෑ. එක් ප්‍රතිදේහ ජනකයක් සඳහා විශිෂ්ට වේ කිව්වොත් හරි. මොකද ප්‍රතිදේහ ජනකයක් ඇතුලේ එපිටෝප කීපයක් තියෙන්න පුළුවන්. එපිටෝපයක් කියන්නේ ප්‍රතිදේහ ජනකයෙන් පොඩි කොටසක් විතරයි. ප්‍රතිදේහ නිපදවීමට ආධාරක T සෛල වක්‍රව දායක වේ. ඔව්. ප්‍රතිදේහ නිපදවීම සඳහා ආධාරක T සෛල මොනවා වෙනවද? මේ ප්ලාස්මා සෛල උත්තේජනය කරනු ලබනවා. හරි. හැබැයි ඉතින් මේ මෙහෙම දෙයක්ත් තියෙනවා. අර මෙතන ඉන්නවා නේද ලකුණු 10 15 8 එහෙම ඉන්න අය ඉන්නව නේද? ඒ අය දැන් සමහරට පන්ති ඉඳගෙන ඉන්නවා නම් මේකත් අපරාධයි. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න එකත් අපරාධයි. ඇයි? මුකුත් තේරෙන්නේ නැහැ. ඔය ඉඳලා කල්පනා කරගෙන ආය ඉඳයි තියෙන්නේ. පැහැදිලිද? ප්‍රතිශක්තිය වලලා මරණකම් හරිද? T සෛල කියලා තියෙනවා වෙනම B සෛල කියලා තියෙනවා වෙනම. ඔබ දන්නවා ප්‍රතිදේහ නිපදවන්නේ මොන සෛල වලින්ද? B සෛල වලින්.
T සෛල වලින් හැදෙනවා හරිද? T සෛල වලින් හැදෙනවා මෙන්න මෙහෙම. සෛල වර්ග තුනක්. සෛල විෂ T සෛල, ආධාරක සෛල සහ මෙමරි T සෛල. T සෛල කිසිම කෙනෙකුට මොනවා නිපදවන්න බෑයිද? ප්‍රතිදේහ නිපදවන්න බෑ. එහෙනම් මේ කිව්වේ ප්‍රතිදේහ නිපදවීමට ආධාරක T සෛල වක්‍රවදායක වේ කියලා. හරි ඉතින් T සෛලයට ප්‍රතිදේහ නිපදවන්න බෑ. T සෛලයේ ගිහිල්ලා B සෛලයව උත්තේජනය කරනවා ප්‍රතිදේහ නිපදවන්න කියලා. B වසා සෛල වලට අන්තරාල තරලයේ වූ ප්‍රතිදේහ ජනක හඳුනාගත නොහැක. B වසා සෛල හඳුනාගන්නෙම අන්තරාල තරලයේ තියෙන ප්‍රතිදේහ ජනක තමයි. උත්තරේ 4. ප්‍රතිශක්තිය වගේ පාඩමක් ටික දවසක් ගියායින් පස්සේ සමහරට සම්පූර්ණයෙන්ම අමතක වෙලා යන්නත් ඉඩ තියෙනවා. මානව පූර්ව මොළය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ. ඔහොම කියපුවාම ළමයි හරිම ප්‍රශ්නයක්. ඇයි දන්නවද? පූර්ව මොළයට අයිති වෙනවා මෙන්න මේ ටික. මේවයින් මොන කොටසද කියලා නැහැ හරියටම. මස්තිෂ්කය, තැලමස, හයිපොතැලමස මේ තුනම අයිති පූර්ව මොළයට. පූර්ව මොළය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය පාලනය කරයි කියන එක ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඒකට මොකක් අයිති නිසාද කියන්නේ? හයිපොතැලමස අයිති නිසා. ප්‍රතීක ඇති කිරීම හා සමායෝජනය කරන්නේ මධ්‍ය මොළයෙන්. දෘෂ්ටි ප්‍රතීක සමායෝජනය කිව්වත් මධ්‍ය මොළය. ශ්වසන ක්‍රියාවලිය යාමනයට දායක වන්නේ මොකද්ද? අපර මොළය. චාලක හැකියාව මතක තබා ගැනීමට උදව් කරන්නේ අනුමස්තිෂ්කය. එහෙනම් උත්තරේ 1. ඒක ඉස්සරහින් ලියන්න. ස්වයං සාධක ස්නායු පද්ධතිය පාලනය කරයි කියන එක ඉස්සරහින් පූර්ව මොළයේ වූ හයිපොතැලමස මගින්. පූර්ව මොළයේ වූ හයිපොතැලමස මගින්. පූර්ව මොළයේ තියෙන හයිපොතැලමස මගින්. හරි ආගන්න. ඒකේ ওই වාක්‍ය පහ කියවනකොට මේ ලෝකේ මල් දානයක් තේරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඒ කියන්නේ ස්නායු පද්ධතිය ගැන උගන්වපු කිසිවක් මතක නැත. 25. මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගී කොටස උත්තේජනය වුණොත් අනුවේගී කොටස උත්තේජනය වෙන්නේ මොකේදීද? මෙන්න මේකෙදී. මොකක්ද? පහර දීම හෝ පලා යෑම. අනුවේගී කොටස උත්තේජනය වුණොත් කරන්නේ එක්ක පහර දීම එක්ක පලා යෑම. ওই දෙකෙන් එකක්. අනුවේගී උත්තේජනය වෙන්නේ එක්ක බය වුණාම එක්ක කේන්ති ගියාම. බය වුණාම හෝ කේන්ති ගියාම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අහන්නේ නේ? හෘද ස්පන්දන වේගය අඩු වෙනවා බය වුණාම. වැරදි. ජීර්ණය හොගාලා අඹරන්න ගන්නවා බය වුණාම. වැරදි. ඇසේ කණේ නිකන් පුංචි කරනවා. වැරදි. මුත්‍රාශය හෝස් ගාලා පිට කරලා දානවා. වැරදි. ශුක්‍රාණු මුදාහැරීම උත්තේජනය වෙනවා අනුවේගීකේ. උත්තරේ 5. මිනිසාගේ සංවේදී ප්‍රතිග්‍රාහක හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය. සංවේදී ප්‍රතිග්‍රාහක කොච්චර තියෙනවද අපි ගාව? මිස්නර් දේහාණු සියුම් පීඩන වෙනස් නෑ. ඒ මිස්නර් දේහාණුවට අඳුනගන්න පුළුවන් ටිකක් තද මට්ටමේ පීඩන. යෂ්ටිසෛල ආලෝකයට අසාවද්‍ය ප්‍රකාශය යන්නේ මිස්නර් නෑනේ. යට අඩිය තියෙන පැසීනියන් දේහාණුනේ. පැසීනියන් දේහාණු අඳුනගන්නේ ටිකක් තද බල පීඩන. මිස්නර් දේහාණු අඳුනගන්නේ ඊට උඩින් තියෙන නිසා සියුම් පීඩන. ඒක හරි. යෂ්ටිසෛල ආලෝකයේ සංවේදී නොමැති බැවින් ඒවාට වර්ණ අතර වෙනස හඳුනාගත නොහැක. ඔව් යෂ්ටිසෛල වලට වර්ණ අතර වෙනස හඳුනාගන්න බෑ. කළු සුදු විතරයි හොයාගන්න පුළුවන්. හේතුව ආලෝකයට සංවේදී නැති නිසා. ආලෝකයට එයා මොකද වෙන්නේ කියන්නේ? අතිශයින් සංවේදී. හැබැයි ආලෝකයේ තියෙන තරංගායාම වෙනස හඳුනාගන්නේ නැහැ. පටක වලට හානි කරන රසායනික ද්‍රව්‍ය මගින් වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය විය හැක. හරි. ඔය මොකක් හරි තුවාලයක් තියෙන වෙලාවට හරිද? එතන වැඩ කරන එතන මේ වර්ධනය වෙන බැක්ටීරියාව හදන දේවල් නිසා
වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා වේදනාව වෙන්න පුළුවන්. රස ප්‍රතිග්‍රාහක යනු රසායනික හරි. අලින්දේ ඇති රෝම සෛල ගුරුත්වය හඳුනා ගැනීමට දායක වේ හරි. වැරදි එක දෙක. කෙටිකාලීන ආතතියක් ඇති වූ අවස්ථාවක මානව සමායෝජන පද්ධති ක්‍රියාත්මක වීම ෂෝට් ටර්ම් ස්ට්‍රෙස් එකක් අධිවෘක්ක මජ්ජාව උත්තේජනය වෙනවා. ස්වයං සාධක ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා. ඇඩ්‍රිනලීන් නිදහස් වෙනවා. අනුවේගී ස්නායු උත්තේජනය වෙනවා. ඔබෙන් අහනවා මේකේ නිවැරදි අනුපිළිවෙල මෙහෙමයි. ස්වයං සාධක ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා. ඒකේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා. අධිවෘක්ක මජ්ජාව උත්තේජනය වෙනවා. ඒක නිසා ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා. එහෙනම් පටන් ගන්න ඕනේ මොකෙන්ද? ස්වයං සාධක ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා B. ඒකේ අනුවේගීක උත්තේජනය වෙනවා D. BD. අධිවෘක්ක මජ්ජාව උත්තේජනය කරනවා ඒකෙන් A. ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා C. උත්තරේ 5. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ව්‍යුහය හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. එතකොට ඔබට කියන්න පුළුවන් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඉගෙනගෙන නැහැ තාම කියලා. හරි? මං කිව්වා ඔයගලන්ට සාමාන්‍යයෙන් මොඩල් පේපර් කියලා ගත්තාම ඒකක 10න්ම අහුවෙන්න තමයි දාන්නේ. හරි? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රකාශ ඩිම්බ ප්‍රනාලය හා යෝනි මාර්ගය සරල අපිච්ඡද ආකාරවලින් ආස්තරණය වී පවතී. වැරදි. ඔතන ලියන්න යෝනි මාර්ගයේ ඇත්තේ ස්තරීභූත ශල්කමේ අපිච්ඡදයකි. යෝනි මාර්ගයේ ඇත්තේ ස්තරීභූත ශල්කමේ අපිච්ඡදයකි. යෝනි මාර්ගයේ ඇත්තේ ස්තරීභූත ශල්කමේ අපිච්ඡදයකි. ස්තරීභූත ශල්කමේ අපි. එතකොට ඒක සරලද? නෑ, සංකීර්ණයි. ගර්භාෂයේ පිටතාස්තරණය අධික ලෙස වාහිනීමත්ව ඇත. පිටතාස්තරණය අධික ලෙස ඇතුළතාස්තරණය නම් අධික ලෙස වාහිනීමේ වෙලා තියෙනවා. ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියම්. දෙකම වැරදි. ඩිම්බ කෝෂයේ වූ හැම සිවුනිකාවකම අණ්ඩ සෛලයක් අඩංගු වේ. හරි. C පමණි. උත්තරේ 4. මිනිසාගේ ශුක්‍රාණු ජනනය හා අණ්ඩෝද්භවය කියන්නේ අණ්ඩ සෛල හදන එක, ශුක්‍රාණු ජනනය කියන්නේ ශුක්‍රාණු හදන එක අතර සමානකමක් වන්නේ ජනන ක්‍රියාවලිය සම්පූර්ණ වීම ප්‍රජනනේන්ද්‍රිය තුලම සිදුවීම. ඔගේ එක දෙයක් තියෙනවා ළමයි, ඔය ඩිම්බයක් නිදහස් කරනකොට සම්පූර්ණයෙන්ම විකසනයේ අවසන් වෙච්ච ඩිම්බයක් නෙවෙයි නිදහස් කරන්නේ. ඒක පැලෝපියනාලයට ඇවිල්ලා පැලෝපියනාලයේ දිගේ යද්දි තමයි ඉතුරු වැඩ ටික වෙන්නේ. ඒ නිසා හරිද? මෙතන හැබැයි මේ ප්‍රජනනේන්ද්‍රිය කියලා අදහස් කරන ළමයි ඩිම්බ කෝෂය. හරි? එක් මාතෘ සෛලයකින් ඇතිවන ජන්මාණු සංඛ්‍යාව ජන්මාණු මාතෘ සෛලයකින් ශුක්‍රාණු නම් 4ක් හැදෙනවා. ඩිම්බ නම් හැදෙන්නේ 1යි. සෑදෙන සෛලවල විශාලත්වයේ ශුක්‍රාණුව පුංචි, ඩිම්බේ විශාලයි. සෑදෙන සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව නම් සමානයි. 23යි. සන්තතික ක්‍රියාවලියක් ශුක්‍රාණු ජනනයේ සන්තතිකව සිදු වෙනවා. ඩිම්බ ජනනයේ කඩ වෙවි සිද්ධ වෙන්නේ. උත්තරේ 4. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන මගින් ඇති කරනු ලබන රෝග ලක්ෂණ. වසා පද්ධතියේ ඇතිවන පිළිකා හා නියුමෝනියාව, වේදනාකාරී නොවන වන ඇතිවීම, කාන්තාවන්ගේ වඳභාවය. A, B හා C සඳහා හේතු වන ව්‍යාධි ජනකයින් පිළිවෙලින්. ඔය පිළිකාව සහ වසා පද්ධතිය ඇතිවන පිළිකාවයි නියුමෝනියාවටයි ප්‍රධාන හේතුව වන්නේ HIV. ඊට පස්සේ වේදනාකාරී නොවන වන ඇති වෙන්නේ ට්‍රිපොනිමා පැලිඩම්. ඒ වඳභාවයට හේතු වෙන්නේ නිසේරියා ගොනෝරියා මගින් හැදෙන ගොනෝරියාව. ට්‍රිපොනිමා පැලිඩම් මගින් හැදෙන්නේ සිපිලිස්. උත්තර 1.
අස්තිය ප්‍රසරය කෘත්‍යයි මරුණේක. අස්තිය ප්‍රසරය කෘත්‍ය. අස්තිය ප්‍රසරය කෘත්‍ය. අස්තිය ශංකකාස්තිය සන්දානාග්‍ර ප්‍රසරය කියලා එකක් ඒකේ නෑ අද උදේ ඉගෙන ගත්තේ. ශංකකාස්තිය තියෙන ළමයි ප්‍රසර තුනයි මොනවද තියෙන්නේ? චුචුකාකාර ප්‍රසරය, ඊට පස්සේ කීලාව ප්‍රසරය, යුග ප්‍රසරය. ඔය જાතිය ප්‍රසරයක් එයා ගාව නැහැ. එතනින් ඉවරයි. යුගාස්තිය යුග ප්‍රසරයක් නැහැ. ඒක සමාන වුණාට යුගාස්තිය යුග ප්‍රසරය මරුනේ ඒකනේ. යුගාස්තිය යුග ප්‍රසරය කියපුවා නිකන් කියවලා බලනකොට නම් හරියට ගැලපෙනවනේ. යුගාස්තිය යුග ප්‍රසරයක් නැහැනේ. මොකද යුග ප්‍රසරය තියෙන්නේ. ශංකකාස්තිය. ඒ දෙකම ඉවරයි. අදෝහනුකාස්තියේ තියෙනවා මොකද්ද? ප්‍රසර දෙකක්. මොකද්ද? සන්දානාග්‍ර ප්‍රසරයයි තුණ්ඩාකාර ප්‍රසරයයි. තුණ්ඩාකාර ඇවිත්. බන්ධනි සන්දානය වෙනවා. හරි. අද කතා කරේ ඒකනේ. බලන්නකෝ ඒකිනුත් බහුවර්ණයක් කරවිලා ගිය සතියේ. ශංකකාස්තිය තුණ්ඩාකාර ප්‍රසරය ශංකක අදෝහනුක සංධිය සෑදීම කෘත්‍ය වැරදි. කීලාස්තිය කීලාව ප්‍රසරය කියලා එකක් කීලාස්තියේ නෑ. උත්තරේ 3. අපි ප්‍රවේණියේදී මොකද්ද කරන්නේ? ඒක නෙමෙයි ඔය කියන්නේ මොකද්ද? එපිජෙනටික්ස්. ඒ කියන්නේ අපි ප්‍රවේණියේදී යම් ලක්ෂණයක් කේත කරන ඇතැම් ඥාන එකම වර්ණදේහයේ එකිනෙකට ආසන්නව පිහිටා අවතරණයට හා ස්වාධීන සංරචනයට ලක් නොවීමෙන් ඇතිවේ. ඒ මොකද්ද? ඒ ඇවිල්ලා මොකද්ද කියන්නේ? ප්‍රතිබද්ධය. ලිංග වර්ණදේහවල පිහිටන ඥානවල අසාමාන්‍යතා හේතුවෙන් හටගනී. ඒ මොකද්ද? ලිංග ප්‍රතිබද්ධය. සෑම විටම මෙතිලීකරණයේ හේතුවෙන් ඥාන සක්‍රිය හෝ අක්‍රිය වීම සිදුවේ. එහෙම කියන්න බෑ ළමයි. මෙතිලීකරණය මගින් හෝ මෙතිලී හරණය මගිනුත් ඒක වෙන්න පුළුවන්. සෑම විටම මෙතිලීකරණයේ හේතුවෙන් කියනකොට වැරදි. මේදී ඇතැම් විට නුසුදුසු ඥාන ප්‍රකාශ වීම හරහා පිළිකාවලට මඟ සාදයි හරි. ගහනයක් යම් නිශ්චිත ඥාන පතයකට අනුව පරිණාමයේ වේද යන්න තක්සේරු කිරීමට භාවිතා කරයි. ඒකෙන් අපි ප්‍රවේණියෙන් ඒක කරන්න බෑ. හරි. සවුත්තරේ 4. මේ බහුවර්ණේ මරුනේ මුළු ප්‍රවේණියම තියෙනවා එක බහුවර්ණයක. මුළු ප්‍රවේණියම එක බහුවර්ණයක. ප්‍රකාශ වන ඇලීල ඒකාංග මුහුම සහ ප්‍රමුඛතාවය අසම්පූර්ණ ප්‍රමුඛතාවය. අඩේ මාර වැඩේ ගලපා නොමැති එක අහන්නේ. වැරදි එක අහන්නේ. හරි. ඒකාංග මුහුමේදී ප්‍රමුඛ ඇලීලයට අදාළව ලක්ෂණ ප්‍රකාශ වේ. හරි. සහ ප්‍රමුඛතාවයේදී ඇලීල සමානව ප්‍රකාශ වෙනවා. හරි. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී ඇලීලවල මිශ්‍රිත ප්‍රකාශනයක් දකින්න ලැබෙනවා. රතුයි සුදුයි යහපුවාම රෝස එනවා. හරි. F2 රූපානුදර්ශ අනුපාතයේ එන්නේ ඒකාංග මුහුමේදී 3ට 1. හරි. සහ ප්‍රමුඛතාවයේදී එන්නේ 1ට 2ට 1 1ට 2ට 1 අසම්පූර්ණ ප්‍රමුඛතාවය. එතකොට F2 හි ප්‍රවේණි දර්ශ අනුපාතය ගත්තොත් මේ තුනේ මෙන්නේ එකම අනුපාතය. ප්‍රවේණි දර්ශ අනුපාතය. ඒක මරු. ඒක අර මුළු ප්‍රවේණියම බලලා තියෙන්න ඕනේ. බලලා වැඩක් නැහැ. අවබෝධ කරන් තියෙන්න ඕනේ. රූපානුදර්ශය ඇති කිරීමට දායක වන ඥාන ගණන දායක වන ඇලීල ගණන රූපානුදර්ශය ඇති කිරීමට දායක වන ඇලීල එකකි. අන්න ඒක වැරදි. ඇලීල යුගලකි. සහ ප්‍රමුඛතාවයේ ඇලීල යුගලකි. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ ඇලීල යුගලකි. අන්න වැරදුනා. F1 පරම්පරාව 100% ප්‍රමුඛ රූපානුදර්ශය ඇති කරනවා. හරි. ඒ පළවෙනි පරම්පරාව. ජනක ගති ලක්ෂණ දෙකම එක විට පෙන්වනවා. ඒකත් හරි. ජනක රූපානුදර්ශ දෙකටම වෙනස් ගති ලක්ෂණයක් ඇති වෙනවා. ඒකත් හරි. වැරදි එක 4. හොඳ ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ මුළු මෙන්ඩලීය නොවන ප්‍රවේණියයි මෙන්ඩලීය ප්‍රවේණියයි දෙකම එකට අරගෙන මේ අනුපාත ඔක්කොම අධ්‍යයනය කරලා තියෙනවා. නැත්නම් උත්තරයක් හොයාගන්න බෑ. ඊළඟ එකට යමු. ඥානවල සිදුවන එක්තරා විකෘති කීපයක් පහත දක්වා ඇත.
ජානවල සිදුවන එක්තරා විකෘති කිහිපයක් පහත දක්වා ඇත. ප්‍රෝටීන සංශ්ලේෂණයේ ප්‍රාග් පරිණත සමාප්තියට හේතු වෙයි. ඒ කියන්නේ මේ ජානයක් වෙනස් වුණා. ඔන්න ප්‍රෝටීනේ හදාගෙන යනකොට තව මෙන්න මේ හරියෙන් ඉවර වෙන්න තියෙද්දි අර ජානය වෙනස් වෙච්ච නිසා මැද මොකක් ඇති වෙලාද? ස්ටොප් කෝඩෝන් එකක් හැදිලා. ඒක උනේ ජානයේ නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල වෙනස් වෙච්ච නිසා. එතකොට සම්පූර්ණයෙන් පරිණත වෙන්න කලින් මගින් නතර වෙනවා. ඒ ප්‍රෝටීනෙන් ඇති වැඩක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. කිසිම අර්ථයක් නැති වුණාම ඒ ලෙවල් කරපු ළමෙක් වගේ කිසිම අර්ථයක් නැහැ. මොකද්ද? නිර්ර්ථකයි. බයෝ කරපු එකේ ප්‍රයෝජනය ඔයගලන්ට බයොත් ෆේල් අනිත් දෙකක් ෆේල් නිර්ර්ථකයි හරි. ඊළඟට නියුක්ලියෝටයිඩ් යුගලක් වෙනත් නියුක්ලියෝටයිඩ් යුගලක් මගින් ආදේශයේදී සාධන පොලිපෙප්ටයිඩ් දාමේ වෙනස් නොවේ. ඒ කියන්නේ මෙහෙම මේ ජානය මෙහෙම යනකොට තැනක නියුක්ලියෝටයිඩ් යුගලක් වෙනස් වෙලා වෙන දෙකක් එනවා. ඒ වුණාට කෝඩෝනේ වෙනස් වෙච්ච නැති නිසා ඒ ඇමයිනෝ අම්ලෙමයි හයි වෙන්නේ. වෙනසක් වුණා කියලා අපිට මොනවා වෙන්නද? පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? කෑ ගහන්නේ නැහැ. ඇයි කෑ ගහන්නේ නැත්තේ? නිහඬයි. නියුක්ලියෝටයිඩ් යුගලක නිවේශනය මගින් වැරදි කෝඩෝනයක් කියවනවා. ඒ කියන්නේ අලුතින් නියුක්ලියෝටයිඩ් දෙකක් එකතු වෙලා එතෙන්දී ඒක මේ කෝඩෝනේ වෙනස් වෙනවා. එතකොට ඒ ඇමයිනෝ අම්ලය මොකක් වෙනවද? වෙනස් වෙලා ඊටු ටික හරියට යනවා. එතකොට ඒක මොකද වෙන්නේ කියන්නේ? ඒ ප්‍රෝටීනයක් හැදෙනවා. කලින් ප්‍රෝටීනයෙන් කරපු කාර්ය කරෙන්නේ නැහැ. ප්‍රෝටීනේ අර්ථය මොනවා වෙලාද? වෙනස් වෙලා. ප්‍රෝටීනේ අර්ථය මොනවා වෙලාද? අපගමනය වෙලා. එතකොට මොකද්ද? අපගතාර්ථ. නිර්ර්ථක, නිහඬ, වැරදි කෝඩෝන කියවනකොට අපගතාර්ථ තමයි. හැබැයි හරිද? ඒක වෙන්නේ කියවීමේ රාමුව මොනවා වීම නිසාද? වෙනස් වීම නිසා. එක උත්තරේ. මේ යපැත්තකින් හරියන්නේ නැහැ. දෙක ඇයි? දෙක නිහඬකින් පටන් ගන්න බෑ. 3 රාමු විස්ථාපිතකින් පටන් ගන්න බෑ. 4 නිර්ර්ථකයෙන් පටන් ගත්ත හැකි. අපගතාර්ථ අන්තිම එක නිහඬ වෙන්න බෑ. පළවෙනි එක නිහඬකින් පටන් ගන්න බෑ. උත්තර ඒක. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ ඵල පමණක් අඩංගු පිළිතුර වනුයේ. ඕකත් අහගන්න එක එක ක්‍රමවලට හදපු ශාක සත්තු මහා ගොඩක් පිරි ලෝකයක අපි හොයාගන්න ඕනි ප්‍රතිසංයෝජිත DNA විතරක් තියෙන එකෙක්. හරි. අහගන්න මෙහෙම. අර ලයන් ටයිගර් කියලා එකක් හදුවානේ. එතකොට ඌ හැදුවේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයෙන්ද? නැහැ. ඒක නිකන් මොකක්ද කියන්නේ? ඒක ඝන දෙකක් අතර මොකද්ද? නැත්නම් විශේෂ දෙකක් අතර විශේෂාන්තර මොකද්ද? මුහුමක්. කෘමීන්ට එරෙහිව නිපදවන විෂ රවුන්ඩ් අප් රෙඩි භෝග පරපරාගණය මගින් නිපද වූ බඩඉරිඟු. පටක රෝපණයෙන් නිපද වූ සෝයා බෝංචි කයිමෝසින් ඇමයිලෝමෝල්ටේස් ලේසින වැඩි වෙන එක. හෙපටයිටිස් B එන්නත මානව ඉන්සුලින් නියම් ප්‍රතිරෝධී බව සහිත බඩඉරිඟු. නියම් ප්‍රතිරෝධී සෝයා බෝංචි බීජ රහිත දොඩම් සිට්‍රික් අම්ලය. රන් සහල් ට්‍රයිග්ලිසරයිඩ් වැඩිපුර ඇති කැනෝලා ලෝපස් වලින් තඹ වෙන් කර ගැනීම. ඒ කියන්නේ මේකේ තියෙන හැම උදාහරණයක්ම DNA වෙනස් කරපුවකින් ගත්ත ඒවා වෙන්න ඕනේ. පළවෙනි එක වරදින්නේ අර පරපරාගණය මගින් කියන බඩඉරිඟු එක පරපරාගණය වුණා කියලා අපිට කියන්න බෑ. ඒක මොකක් කියලාද? පරපරාගණයෙන් වෙනත් ජීවියෙක්ගේ එකක් බද්ධ කළා කියන්න බෑ DNA කොටසක්. එනම් පරපරාගණයේ තියෙන හින්දා ඒක ගන්න බෑ. පටක රෝපණයෙන් නිපදවනවා කියලා කියන්නේ ඒකෙදී DNA තාක්ෂණයෙන් කරන එකක් නෙමෙයි පටක රෝපණ. ඒක වෙන තාක්ෂණයක්. හෙපටයිටිස් B ඉන්සියුලින් නියම් ප්‍රතිරෝධී බඩඉරිඟු 3ම හදලා තියෙන්නේ
DNA තාක්ෂණයෙන්. ඊට පස්සේ හතරවෙනි එකේ බීජ රහිත දොඩම් හදලා තියෙන්නේ මොකෙන්ද කියන්නේ බහුගුණක මගින් ඒක ගන්න බෑ. ලෝපස් වලින් තඹ වෙන් කරගන්න භාවිතා කරන්නේ DNA තාක්ෂණයෙන් හදපු සුත්‍ර ජීවීන් නෙමෙයි. නිසා උත්තරේ 3. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තෙත්බිම් පරිසර පද්ධතියක් නොවන්නේ ගංගා ඇලදොල ජලාශ සහ වැව් කඩොලාන විල්ලු වගුරු සහ ගොහරු. අභ්‍යන්තර තෙත්බිමක් නොවන්නේ කඩොලාන. කෝස්ටල් ඒරියා එකේ තියෙන්නේ කඩොලාන. ඒ කියන්නේ මොන කොහොමද තෙත්බිම් බෙදන්නේ? අභ්‍යන්තර තෙත්බිම් අනිත් එක වෙරළාසන්න තෙත්බිම්. එතකොට කඩොලාන ගාවින් ලියන්න වෙරළාසන්න තෙත්බිම්. ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා දායක විය හැක්කේ පහත සඳහන් කුමන අන්තර්ජාතික සම්මුතියද? මට කියන්න ගෝලීය උණුසුම වැඩි කරන්න බලපාන ප්‍රධාන සාධකය වී ඇත්තේ කුමක්ද? කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩිවීම. ඒක අඩු කරන්න තියෙන සම්මුතිය මොකක්ද? කියෝතෝ. හරි. ඉතුරු ඒවා බලමු අපි. බාසල්, මොන්ට්‍රියල්, කාටජිනා. කාටජිනා කියන්නේ කෙලින්ම මොකද්ද? ජෛව සම්පත් මංකොල්ල කෑම වැළැක්වීම සඳහා උෂ්ණත්වයට බලපාන්නේ. බාසල් සම්මුතිය තියෙන්නේ නැව් මගින් සිදුවන සමුද්‍ර දූෂණය වළක්වන්න. මොන්ට්‍රියල් ප්‍රඥාප්තිය පිහිටුවේ ඕසෝන් වියන තුනී වෙන එක වළක්වන්න. හැබැයි එක පැත්තකින් ඕසෝන් වියන තුනී වෙන එක වැළැක්වුවාම විකිරණ පොළවට එන ප්‍රමාණය අඩුවීමෙන් උෂ්ණත්වය වැඩි වෙන එක පාලනය කරගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමෙනුත් ඒක කරන්න පුළුවන්. දෙකම සපෝටිව්. ඒ හා සී උත්තරේ 3. ඒ පමණි කියලා ගත්තොත් වැරදි. වෛරසවල ප්‍රධාන රූපී ආකාරය සහ උදාහරණය. හෙලිකල් වෛරසය, ඇඩිනෝ වෛරස නෑ. ඇඩිනෝ වෛරස හෙලිකල් නෑ. බහුතල ජලබීතිකා දෙක මාරු කළා. බහුතල දුම්කල පත්‍ර විචිත්‍ර නෑ. ඒකත් හෙලිකල්. හරිද? සංකීර්ණ වෛරස හර්පිස් සිම්ප්ලෙක්ස්. හර්පිස් සිම්ප්ලෙක්ස් කියන එක සංකීර්ණ වෛරසයක් නෙමෙයි. සංකීර්ණ මේ වෛරස කියන්නේ ඔය ඊළඟ එකේ දීලා තියෙන්නේ මොකද්ද? බැක්ටීරියා භක්ෂක වෛරස කියලා. උත්තරේ 5. සැල්මොනෙල්ලා ටයිපි කවුද මු? විටමින් K සහ සමහර විටමින් B වර්ග දේහය තුලදී සංශ්ලේෂණය කර යම්මෝ මූ ව්‍යාධි ජනකෙක් මුන් අපිට මේ විටමින් හදලා දෙයි. තියෙන ටිකට කෙලවලා දානවා. හරි. මේ බැක්ටීරියාවගේ සෛල බිත්තිවල ලිපොපොලිසැකරයිඩ් බහිස්දූලක ලෙස ලිපොපොලිසැකරයිඩ් තියෙනවා. බහිස්දූලක ලෙස නෙමෙයි ක්‍රියා කරන්නේ. මොකක් ලෙසද? අන්තද්දූලක ලෙස. ග්‍රෑම් රින බැක්ටීරියාවෙක් වෙයි. සිලබස් එකේ කිසිම තැනක සැල්මොනෙල්ලා මොකක්ද ග්‍රෑම් පොසිටිව්ද නෙගටිව්ද කියලා දීලා නැහැ. කොහෙවත් නැහැ. ස්නායු සන්නයනයට බාධා පමුණුවන එන්ටරෝටොක්සින් වලින් ස්නායු පද්ධතියට බලපාන්නේ නැහනේ. එන්ටරෝ බලපාන්නේ කොහෙටද? ආහාර ජීර්ණ පද්ධතියට. ආහාර විෂවීම සඳහා විෂවීම නෙමෙයි මෙයා කරන්නේ. ආහාර මොනවා වීමද? ආසාදනය වීම. ආහාර ආසාදනය. මතක තියාගන්න මේකේ මෙයාව අපිට ග්‍රෑම් රින බැක්ටීරියාවෙක් කියලා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. කෙලින්ම කියලා නෑ සිලබස් එකේ. මෙන්න එහෙම කියලා තියෙනවා. ඔන්න අහගන්න. අහගන්න. මෙහෙම කියනවා. අන්තද්දූලක නිපදවන්නේ කවුද? ග්‍රෑම් රින බැක්ටීරියා පමණි. හරි.
අන්තද්දූලක නිපදවන එකෙක් තමයි කවුද? සැල්මොනෙල්ලා ටයිපි. ওই වාක්‍ය දෙක තමයි තියෙන්නේ. ඉතින් ඒ දෙක එකතු කරපුවාම අන්තද්දූලක නිපදවන්නේ ග්‍රෑම් රිනය. අන්තද්දූලක නිපදවන එකෙක් තමයි කවුද? සැල්මොනෙල්ලා ටයිපි. ඒ නිසා මොකද වෙන්නේ? ග්‍රෑම් රින විය යුතුයි. එතනින් ලියලා තියන්න අන්තද්දූලක නිපදවන්නේ ග්‍රෑම් රින බැක්ටීරියාවන්ය. right. ඊළඟ එක. පහත කරුණු අතරින් පටක රෝපණ ශිල්ප ක්‍රමයේ වැදගත්කමක් ලෙස සැලකිය නොහැක්කේ හොඳේ නොහැක්කේ ව්‍යාධි ජනකයන්ගෙන් තොර වූ ශාක නිපදවීම, ප්‍රවේණිකව අසමාන ශාක ගහනයක් ලබාගත හැකි වීම, ජීවීය බීජ නිපදවිය නොහැකි ශාක ලබාගත හැකි වීම, මුළු වර්ෂය පුරාම ශාක නිපදවිය හැකි වීම, ප්‍රවේණි දර්ශ නව්‍යකරණයට ඉඩ සැලසීම. එතන ලියන්න පටක රෝපණයෙන් ලබා දෙන ශාක සමූහය ප්‍රවේණික වශයෙන් සමාන වේ. ඇයි? 99න් බෙදිලානේ හැදෙන්නේ. එක අඩේ ජීවී භවයේ ලක්ෂණත් අහලා. ඇතැම් අජීවී ද්‍රව්‍යද මෙම ලක්ෂණ සියල්ල පෙන්눔 කරයි. සියල්ල කියන එකට යටින් ඉරක් ගහන්න. ඒ නිසා වැරදි. ජීවියෙකුගේ ජීවිත කාලය තුලදී සිදුවන සියලු වෙනස්කම් විකසනය ලෙස හඳුන්වයි. සියලු ප්‍රතිවත්‍ය වෙනස්කම් කියලා නැති නිසා වැරදි. වර්ධනය යනු ජීවියෙකුගේ වේලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවත්‍ය වැඩිවීමක් හරි. ජීවියෙකුගේ පැවැත්මට උපකාරී වන චර්යාත්මක වෙනස් වීමක් අනුවර්තනය ලෙස සැලකිය නොහැක වැරදි. ඇතැම් ඒකසෛලික ජීවීන් මින් සමහර ලක්ෂණ පෙන්눔 නොකරයි හරි. හරි උත්තරේ C පමණයි 5. සෙලජිනෙලා බීජාණුශාකයේ සම්බන්ධයෙන් සත්‍ය. පෘෂ්ඨෝදරීයව පැතලි කඳක් දරයි. හරි. රූපීව වෙනස් බීජාණු ආකාර දෙකක් නිපදවයි. හරි. ලපටි පත්‍රවල කුණ්ඩලාකාර නැහැ. ඒක අකාෂ්ඨීය ශාකයක්. ඒක හරි. පැවැත්ම බීජාණු ශාකයේ කෙටි කාලීන නැහැ. එයාගේ බීජාණු ශාකයේ නෙමෙයි ජන්මාණු ශාකයේ පැවැත්ම කෙටි කාලීනයි. A B D 1. සාකුමියරය සත්‍ය. එය සියලුම පේශි සෛලවල මූලික සංකෝචක ව්‍යුහය වේ. වැරදි. ඉස්සරහින් ලියන්න සිනිඳු පේශිවල නැත. සිනිඳු පේශිවල නැත. එහි යාන්ත්‍රික කෘත්‍ය සඳහා එකිනෙකට වෙනස් ප්‍රෝටීන ආකාර දෙකක් දායක වේ. එහි යාන්ත්‍රික කෘත්‍ය සඳහා එකිනෙකට වෙනස් ප්‍රෝටීන ආකාර දෙකක් දායක වේ. ඇක්ටින් මයොසින්. හරි. එහි වූ ඝන සූත්‍රිකා සහ සූත්‍රිකා ඝන රේඛා ලෙස දිස්වන ඉසඩ් රේඛාවට සම්බන්ධ වී පවතී. නැහැ. ඉසඩ් රේඛාවට සම්බන්ධ හීනි ඇක්ටින් සූත්‍රිකා. පේශිකෙඳිත් අක්‍රිය විට ඝන සහ සිහින් සූත්‍රිකා අර්ධ ලෙස අතිපිහිතව පවතී. හරි. පේශි සංකෝචනයේදී එහි වූ සූත්‍රිකාවල දිග වෙනස් වෙනවා. වැරදි. දිග වෙනස් වෙන්නේ නැහැ. B හරි D හරි. ඒත් 5 එන්නේ BD. දී ඇති සත්ත්ව කාණ්ඩයේ බහිශ්‍රාවී ව්‍යුහ නිවැරදි. ඇනෙලීඩාවන් බහුසෛලික නාලාකාර ව්‍යුහ. ඉස්සරහින් ලියන්න පස්ච වෘක්කිකා කියලා.
බහුසෛලික නාලාකාර ව්‍යුහ ඒ කියන්නේ පස්චවෘක්කිකා ඒක හරි. කරදිය පක්ෂීන් අන්න ස්රෝතයට පූර්වව පිහිටන ග්‍රන්ථි යුගල ඒවා තියෙන්නේ ක්‍රස්ටේසියාවන්ගේ. කෘමීන් එක් අන්තයක් අන්දව අවසන් වන නාලිකා ඒක ඉස්සරහින් ලියන්න මැල්පිගිය නාලිකා ඒක හරි. පැතලි පණුවන් විශේෂිත පක්ෂ්මදර බහිස්රාවී සෛල ඒක ඉස්සරහින් ලියන්න සිලු සෛල ඒක හරි. නිඩාරියාවන් බහුසෛලික නාලාකාර ව්‍යුහ නෑ දේහ පෘෂ්ඨය හරහා සරල විසරණය. මෙතන ව්‍යුහයේ නම නොකියා මොනවා කරනවද? නම වෙනුවට ලක්ෂණය කියනවා. හරි? මොකද සමහර අයට නම මතකයි ලක්ෂණය මතක නැහැ. A හරි C හරි D හරි ACD කියන්නේ දෙක. කටි කශේරුකා තුනටිය පැත්තේ තියෙන කශේරුකා සංඛ්‍යාවෙන් 7කි වැරදි 5යි. පරසු හයි වෙනවා තුනටියට මේ. පරසු හයි වෙනවා තුනටියට. එහෙම වෙනවා මොකක් හරි හැප්පුණාම. මෙන් පරසු කඩාගෙන වැටිලා. පරසු හයි වෙන්නේ උරස් කශේරුකා වලට විතරයි. AB දෙකම වැරදි. ක්‍රයිවී කශේරුකා වලට සාපේක්ෂව ලොකුයි. මොකද අපල්ලහැට යන්න කශේරුකාව ලොකුයි. ඒක හරි. කෙටි තීරයක් ප්‍රසර යුගලක් දරයි නෑ. තීරයක් ප්‍රසර දිගයි. උරස් කශේරුකා වලට සාපේක්ෂව විශාල වේ. හරි වෙන්නේ C හරි E හරි. C E ඒ කියන්නේ 5. අතලිස්සය ප්‍රාග්ඥස්ටික වර්ණදේහේ ව්‍යුහික නිර්මාණය පිළිබඳ නිවැරදි වනුයේ ඉන්ට්‍රෝන ඉතා සුලභව දැකිය හැකි නෑ. ඉතා කලාතුරකින් තිබුණොත් තමයි. ඔකට ඇත්තෙම නෑ. ප්‍රතිවලිත ආරම්භ කරන ස්ථානයේ ඔරි රාශියක් පිහිටයි නෑ. ඔරි එකයි තියෙන්නේ. අතිවලිත දඟර DNA සහිත වර්ණදේහය සෛල පටලයටද RNA ප්‍රෝටීන හරයට සම්බන්ධ වී පවතී. අතිවලිත දඟර DNA සහිත වර්ණදේහය සෛල පටලයටද RNA සහ ප්‍රෝටීන හරයකට සම්බන්ධ වී ඇත. හරි. පුඩු ඩොමේන වලට ස්වාධීනව ඉහිල්වීමටත් අතිවලිත දඟර බවට පත්වීමටත් හැකියාව ඇත. හරි. ඒ තාම පැහැදිලිව උගන්වපු ඒවා. ඉයුක්‍රොමැටීන් සහ හෙටරොක්‍රොමැටීන් කොහෙන්ද? ප්‍රාග්ඥස්ටිකින්. ඒවා තියෙන්නේ ශූන්‍යස්ටිකින්ගේ. උත්තරේ C හා D. අමිල වැසි කියලාද තියෙන්නේ? අම්ල වැසි. වායුගෝලයට ප්‍රධාන වශයෙන් CO2 වායුව නිදහස් වීමෙන් ඇති වෙනව නෑ ළමයි. අම්ල වැසි වලට CO2 හේතු වෙන්නේ නැහැ. CO2 ප්‍රධාන හේතුව වෙන්නේ හරිතාගාරාචරණයට. පසේ සරුභාවයේ අඩුවීමට හේතුවක් නොවේ කියන එක වැරදි. අම්ල වැසි වැටුනහම බැරලෝහ සක්‍රිය වෙනවා. මිරිදිය පරිසරවල පද්ධතිවල ව්‍යුහය හා සංයුතිය කෙරෙහි බලපායි. අම්ල වැසි වැටුනහම මිරිදිය ජලාශවල pH අගේ අඩු වෙලා ආම්ලික වෙලා ගෙම්බෝ මාළු මැරිලා යනවා. උගේ බිත්තරත් එක්ක විනාශ වෙනවා. ඇතිවීම කෙරෙහි පොසිල ඉන්ධන දහනය ඍජුවම බලපායි. හරි. එතන ලියන්න පොසිල ඉන්ධන දහනයෙන් පිට වෙන NO2 N2O SO2 බලපානවා. සඳහා හිමදූමිකා වැනි ප්‍රභේද අයත් නොවේ. අම්ල වැස්සයි හිමදූමිකා අතර කිසි සම්බන්ධයක් නැහැ. උත්තරේ C හා D. C හා D කියන්නේ 4.
වාණිජමය ඵල නිපදවීම සඳහා සුද්‍රජීවීන් භාවිතා කිරීම සම්බන්ධව නිවැරදි. සැකරොමයිසිස් සෙරවිසියේ මගින් එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්නේ. සුක්‍රෝස් එතනෝල් බවට පත් කරනවා. එතනෝල් ඇසිටික් කරන්නේ ග්ලූකොනොබැක්ටර් හෝ ඇසිටොබැක්ටර්. කිරි නිෂ්පාදනය සඳහා ස්ට්‍රෙප්ටොකොකස් පෙනිසීලියම් දිලීරය භාවිතා කරයි. කිරි නිෂ්පාදනය සඳහා මෙහෙම දිලීරයකුත් නෑ. ස්ට්‍රෙප්ටොකොකස් කියලා කියන්නේ බැක්ටීරියක්, පෙනිසීලියම් කියන්නේ දිලීරයක්. හරි? ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත්වීම ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් මගින් උත්ප්‍රේරණය කරයි. හරි. ඇස්පර්ජිලස් නයිජර් සුක්‍රෝස් සිට්‍රික් අම්ලය බවට පත්වීම උත්ප්‍රේරණය කරයි. හරි. යකඩ හා සල්ප අඩංගු ලෝපස් වලින් තඹවෙන් කර ගැනීමට ටයෝබැසිලස් ටයොක්සිඩන්ස් දායක වේ. ඒ ගැන මොකද කියන්නේ? ඕකේ දුන්නේ ටයොක්සිඩන්ස් කියලාද දුන්නේ මං? මතක නෑනේ. මට මතක් වුණා. ඔයගලට මතක් වෙනවා. හරි. ටයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස්. එනිසා C හා D උත්තරේ. ආහාර නරක් වීම මගින් මිනිසාට වැළඳෙන ආසාදනයයි හේතුකාරක ජීවියයි. බොටූලිනියාව ක්ලොස්ට්‍රීඩියම් බොටූලිනම් වැරදි. ඇෆල්ටොක්සින් ඇස්පර්ජිලස් ෆ්ලේවිස් එකත් වැරදි. අතිසාරය විබ්‍රියෝ කොලෙරා නෑ, ඒක හදන්නේ ශීගෙල්ලා, එකත් වැරදි. උණසන්නිපාතය සැල්මොනෙලා ටයිපි හරි. කොලරාව ස්ටෙපයිලොකොකස් සවුරියස් එකත් වැරදි. හරි උත්තරයක් තියෙන්නේ D පමණයි. උත්තර උත්තරේ 5. ඩෙන්ගු වාහකයන් පාලනය කිරීම සඳහා ජලාශවලට දාන්න හොඳ මාළු වර්ගය ගප්පි, දණ්ඩි, ප්ලේටි, තිලාපියාගේ කුඩා අවදි බ්ලැක් මොලි. කවුද දාන්නේ? ගප්පි හරි, දණ්ඩි හරි, තිලාපියාගේ කුඩා අවදි හරි. A B D. දැන් බලන්න ඔයගලන්ගේ මේ බහුවර්ණ කීයක් හරිද කියලා. නිකන් නිකමඩ බලන්න. ඒකෙන් ඔබට හිතාගන්න පුළුවන්. මොකද හිතාගන්න පුළුවන්? කෙලුනේ කොතනද කියලා. මේ ආයෙ කිසි කතාවක් නැහැ. මේ කෙලවිලා ඉතින් ගන්න දෙයක් නැහැ. 200ක් ලියපුවම 100ක් ෆේල්. හැබැයි මෙහෙමයි. මෙයන්ද ප්‍රතිඵල ආවට පස්සේ සමාජ මාධ්‍යවල ඉන්න කෘතහස්ත ලේඛකයෝ ලියන්නේ මේ ප්‍රතිඵල අඩු වෙන්න හේතුව ටියුෂන් ගුරුවරු කියලායි. ගිය පාරත් හරියට එහෙම ලියලා තිබුණා. හැබැයි ඒගොල්ලෝ දකින්නේ ටියුෂන් ගුරුවරයා මේ වැඩ ටික කළා තියෙනවා. හැබැයි ළමයි ඒ උගන්වපු ටිකවත් මොනවා කළා නැද්ද? ජීව විද්‍යාව හැඳින්වීම කියන එකෙන් ප්‍රශ්නයක් දුන්නත් වරද්ද ගන්නවා. ඒ කියන්නේ එහෙම ලොකු ටාගට් එකක් නෑ. එහෙම ඉන්නවා මුළු A levels මේ ළමයින්ගේ එකෙන්ම 10% විතර. හරි. සාමාන්‍යයෙන් එකේ පන්තියට ළමයි 100ක් ඇතුල් වෙනකොට කීයක් මෙඩිසින් යනවාද? එකේ පන්තියට ළමයි 100ක් ඇතුල් වෙනකොට එක්කෙනයි මෙඩිසින් යන්නේ 100ට 1යි. හරිද? ඒක තමයි தත්ත්වය. මේක view එකත් එකත් මම මේ සාකච්ඡා කරා ගම්පහ පන්තියේදී. ඒකත් ඕන වීඩියෝ එක දාලා ඇති ඕනි කියලා හිතෙනවා නම් බලන්න. හරි. දැන් ඔය දෙවෙනි එකනේ. මොඩල් එක 2. දැන් ඊළඟ දවසේ 3 වෙනි එක මේක ගොඩ දාගන්න බාන්න දෙයියනේ. අපරාධේ මම මේ පේපර් හදනකොටත් පාඩුයිනේ. ඒ 2යි. right. එහෙනම් ආයිබෝවන්.